හලෝ ගුඩ් මෝර්නින් මගේ යාළුවෝ හැමෝටම අද මගේ ෆස්ට් ව්ලොග් එක මම ඔයාලට දාන්න යන්නේ නුවරඑළිය ගෝල්ෆ් ක්ලබ් එකේ ඉඳලා මම ගෝල්ෆ් ක්ලබ් එකේ ෆුල් රිවිව් එකක් ඔයාලට ගේනවා මේ වීඩියෝ එකෙන් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් මගෙත් එක්ක ඉන්න ඒ වගේම අපේ channel එක මදුවා ෂෝට් වීඩියෝ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න මේ වගේ ලස්සන vlog මම ඔයාලට හැමදාම අරන් එනවා ඉතින් අපේ channel එකත් එක්ක දිගටම ඔයාලට ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා අපි බලමු නුවරඑළියේ අද දවසේ මම කරන මගේ වැඩ කටයුතු ටික මම ඔයාලට සම්පූර්ණ vlog එකක් විදිහට අද ගෙනල්ලා දෙනවා. දැන් මම මේ ගෝල්ෆ් ක්ලබ් එකේ ඉන්නේ මේ උදේ. අද පොඩ්ඩක් වැස්සකුත් තියෙනවා. ඉතින් මම ඔයාලට සම්පූර්ණ ගෝල්ෆ් ක්ලබ් එකේ ෆුල් රිවිව් එකක් අද මම ඔයාලට අරන් එනවා. නුවරඑළිය ගෝල්ෆ් ක්ලබ් එකේ. මේ තියෙන්නේ නුවරඑළිය ගෝල්ෆ් ක්ලබ් එකේ පියානෝ රූම් එක. මේක සිටින් ලෝජ් එකක් තියෙන්නේ මෙතන. අපි ගෝල්ෆ් ක්ලබ් එක ගැන පොඩි විස්තරයක් කරනවා නම් මේක දැන් අවුරුදු 130කට වඩා පරණයි මේ බාර් එක 135 years old now 1889 වල තමයි මේ ගෝල්ෆ් ක්ලබ් එක ඉස්සලාම හදලා තියෙන්නේ හදලා තියෙන සුද්දෝන්ගේ කාලේ එයාලගේ ප්ලාන්ටේෂන්ස් වැඩවලට ආරේ මේ හැම දෙයකටම මේ ගෝල්ෆ් ක්ලබ් එක එයාලා භාවිතා කරලා තියෙනවා මේක members only ක්ලබ් එකක් මේ තියෙන බාර් එක ෆයර්ප්ලේස් එකක් තියෙනවා හැමදාම හවසට 6ට මේ ෆයර්ප්ලේස් එක හැමදාම පත්තු කරනවා මෙම්බර්ස්ලාට මේකට නිකන් කාටවත් ඇතුළට එන්න බෑ මේක ඇවිල්ලා හරි ප්‍රෙස්ටිජියස් ක්ලබ් එකක් මේ ඇවිල්ලා තින්නේ යාළගේ සිටින් රූම් එක පියානෝ රූම් එක මේකට ස්පෙෂල් ඩෙස්ක් කෝඩ් එකක් එහෙම තියෙනවා ස්මාර්ට් කැෂුවල් හඳින්න ඕනේ ස්පෝර්ට්ස් ෂූ දාන්න බෑ මේ ගෝල්ෆ් ක්ලබ් එකේ ගොඩාක් ලොකු ඉතිහාසයක් තියෙනවා මේ තියෙන්නේ රෙස්ටුරන්ට් එක රෙස්ටුරන්ට් එකත් හරිම ලස්සනට හදලා තියෙනවා හොඳ කම්ෆර්ටබල් චෙයාර්ස් මේ වෝල් ආර්ට් එකක් තියෙනවා රියල් වගේම තියෙන එක මේ තියෙන කිචන් එක මේ තියෙන නුවරඑළිය ගෝල්ෆ් ක්ලබ් එකේ ලයිබ්‍රරි එක ගොඩාක් පරණ බුක්ස් ගොඩාක් මෙතන තියෙන ගොඩාක් වටින පොත් මේක ඇවිල්ලා 18 holes course එකක් ගොඩාක් ෆොරිනර්ස්ලා මෙම්බර්ස්ලා ගොඩාක් මේ ගෝල්ෆ් සෙල්ලම් කරන්න එනවා
නෑ අයියා. Short.